මිත්‍රවරුනි අද කියන්න යන්නේ ට්‍රැවල් කරන ඔයාලට ට්‍රැවල් කරන්න කලින් වැදගත් වෙන ඇප් එකක් පිළිබඳව. ඔයාලා දන්නවා මැලේසියාව වගේ ගොඩක් රටවල් වලට අපි ට්‍රැවල් කරන්න කලින් වීසා ආයුධම් කරන්න ඕනේ. ඉතින් උදාහරණයක් විදිහට අපි මැලේසියාව ගත්තොත් මැලේසියාවට දැන් තියෙන්නේ ඔන්ලයින් ක්‍රමයට වීසා එකක් ලබා ගන්න. එතනදී අපිට සිද්ධ වෙනවා පාස්පෝර්ට් සයිස් එකේ ෆොටෝ එකක් මේකට අප්ලෝඩ් කරන්න. ඉතින් දැනට සාමාන්‍යයෙන් කරන ක්‍රමේ වෙන්නේ ඒගොල්ලෝ කියලා තියෙන ඒ නිර්ණායකයන්ට ගැලපෙන විදිහේ ෆොටෝ එකක් අපි ස්ටුඩියෝ එකකින් අරගෙන ඊට පස්සේ මේක නැවත ස්කෑන් කරලා තමයි අප්ලෝඩ් කරන්න වෙන්නේ. ඉතින් අපි කෙටියෙන් එකක් දෙකක් බැලුවොත් එහෙම මැලේසියන් වීසා එකට නම් කියන්නේ පසුබිම සුදු පැහැත වන ඡායාරූපයක් වෙන්න ඕනේ පැහැදිලි. ඒ වගේම මේකේ ප්‍රමාණය මෙගාබයිට් 2කට වඩා වැඩි වෙන්න බෑ. මේ වගේ කොන්දේසි ටිකක් තියෙනවා. ඉතින් එතනදී අපිට මේක පහසුවෙන් කරගන්න පුළුවන් ඇප් එකක් ගැන තමයි මම මේ අද කියන්න යන්නේ. ඉතින් මේක මැලේසියන් වීසා විතරක් නෙමෙයි. තව ගොඩක් දේවල් තියෙනවා. ගොඩක් රටවල් වලට මේ අවශ්‍ය වෙන විදිහේ මේ ෆොටෝ එක අපිට ස්ටුඩියෝ එකකට යන්නේ නැතුව වඩාත් පහසුවෙන් කරගන්න පුළුවන් ආකාරයක් ගැන තමයි මේ ඇප් එකේ සඳහන් වෙන්නේ. අපි බලමු මොකක්ද මේ ඇප් එක කියලා. හොඳයි. මේ තියෙන්නේ මේ මං කියපු ඇප් එක පාස්පෝර්ට් ෆොටෝ එඩිටර් කියලා තමයි තියෙන්නේ. මේකේ බොහොම සරලව තියෙන්නේ මේ විදිහට අපිට මුලින්ම ලැබෙනවා මේකේ අපි දැන් අලුතෙන් යන නිසා new photo කියන එක මේ විදිහට සිලෙක්ට් කරාම මේ බලන්න මම කිව්වා දැන් මේ මම කලිනුත් උත්සාහ කරපු නිසා මැලේසියා වීසා පාස්පෝර්ට් කියලා දෙනවා. ඊට අමතරව මේ තව තියෙන ගොඩක් මේ අපි පහලට බැලුවොත් ගොඩාක් රටවල් වලට අවශ්‍ය වෙන එක එක විදිහේ ඡායාරූප අරගෙන ඒ ගැලපෙන විදිහට මේ ඇප් එකෙන් හදා ගන්න පුළුවන්. දැන් මෙතන මේ කීපයක් වෙන එක මේ ඇල්බේනියා පාස්පෝර්ට් කියලා තියෙනවා. ඒකේ සෙන්ටිමීටර 4 වැඩි කිරීම 5 නැත්තම් මිලිමීටර 40යි 50. ඊට උඩින් තියෙනවා එක ගත්තොත් එහෙම ඇෆ්ගනිස්තාන් එකක් ඒකේ තියෙන්නේ මිලිමීටර 30යි 40 කියන්නේ එක එක ප්‍රමාණවල වලට. ඉතින් මේ ඒක මට පෙන්වන්න ඕන උනේ ඒ අවශ්‍ය තෝරගන්න ඒ රට හරි ඒ ඔප්ෂන් එක මත මේ ඇප් එකෙන් පුළුවන්කම ලැබෙනවා අපිට විශේෂයෙන් මේක මේ ක්‍රොප් කරලා හදන්නේ නැතුව ඒ ගානට හදාගන්න. මේ ගොඩාක් මේක තියෙනවා ලෝකේ රටවල් හැම එකකම වගේ අවශ්‍ය දේ ඒවට යන්න පුළුවන්. කැනඩාවටද චීනයටද ඕන එකක් ගන්න පුළුවන්. ඉතින් මම මේවට යන්නේ නැතුව මම මුලින්ම දැන් මේ උඩින්ම තියෙන මැලේසියාවේ වීසා එකට ගන්න එක මේ විදිහට සිලෙක්ට් කරනවා. ඒකේ තියෙන මිලිමීටර 35 50 කියන සාමාන්‍ය ප්‍රමාණය. ඒත් එක්කම මේකේ කියන්න ඕනේ දැන් මෙතන අහනවා DPI ප්‍රමාණය. මේක DPI ප්‍රමාණය වැඩි වෙනකොට මේ ක්වොලිටි එක වැඩි වෙනවා වගේම මේ ෆොටෝ එකේ මෙගාබයිට් ගාන වැඩි වෙන්න පුළුවන්. ඒක නිසා මේ 300 කියන ප්‍රමාණය ප්‍රමාණවත් වෙනවා. ඒත් එක්කම එක දෙයක් හැබැයි මතක තියාගන්න ඕනේ මේ ඇප් එක වඩාත් හොඳයි. ගොඩක් හොඳ ඇප් එකක්. හැබැයි ඒගොල්ලන්ගේ මේ පැවැත්ම සඳහා ඒගොල්ලෝ මේකට ගොඩක් දුරට ඇඩ්වර්ටයිස්මන්ට් එක කරලා තියෙනවා. ඒක නිසා හැම පියවරකදීම වගේ මේ ඇඩ්වර්ටයිස්මන්ට් අපිට දකින්න ලැබෙනවා. මම පුළුවන් තරම් ඒවා අයින් කරලා දාන්න බලන්නම්. ඉතින් ඔයගොල්ලෝ මේ ඇප් එක ඉන්ස්ටෝල් කරගත්තොත් ඒ ඇඩ්වර්ටයිස්මන්ට් එක ඉවර වෙලා තමයි ඊළඟ කොටසට යන්න වෙන්නේ. නමුත් එහෙම ආව වුණත් ඇත්තටම මේක ගැටලුවක් නෑ. මම ප්‍රායෝගිකව පාවිච්චි කරලා තියෙනවා. මම මැලේසියාවට යනකොට මම මගේ පවුලේ හැමෝගෙම වගේ මේ ඇප් එකකින් තමයි ෆොටෝ එක ගත්තේ. අරගෙන කිසිම ගැටලුවක් වුණේ නැහැ. මේක අපිට වීසා එක ග්‍රාන්ට් වුණා. හරි. මෙතනදි මම 300 කියන එක ඒ විදිහටම තියලා මෙහෙම යනවා. එතකොට මේ වගේ විස්තර ටිකක් කියනවා. මෙතන තියෙන මැලේසියා වීසා පාස්පෝර්ට් මේ පික්සල් ගාන 413යි 591 කියන එකට තමයි තියෙන්නේ. එතකොට මේ ප්‍රමාණය දිගපළල මේ විදිහට එනවා කියලා
කියනවා. ඉතින් මෙතනදී තව ගයිඩ් ඕනේ නම් කියවලා බලලා එහෙම ගන්නත් පුළුවන්. ඒ වගේම තවත් වැදගත් එකක් තියෙනවා. මෙතනට අපිට අලුතෙන් ෆොටෝ එකක් ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මීට කලින් අපි ගත්ත ෆොටෝ එකක් තියෙනවා නම් ෆොටෝ ගැලරි එකෙන් තෝරගන්නත් පුළුවන්. ඉතින් මම නම් කියන්නේ ගැලරි එකේ අපිට මේකට ගැලපෙන එකක් තියෙයිද කියන එක විශ්වාස නැති නිසා අලුතෙන් කැමරාව පාවිච්චි කරලා ගන්න එක හොඳයි කියලා. හැබැයි ඉතින් එක දෙයක් තියෙනවා මේක තනියෙන් කරගන්න ටිකක් අමාරුයි. තනියම කරගන්නවා නම් සෙල්ෆි කැමරාවට මාළු කරලා කරගන්නත් පුළුවන්. නමුත් ඊට වඩා මේක දෙන්නෙක් ඉන්නවා නම් සහයෝගයට ගොඩක් ලේසියිම වැඩේ. ඉතින් මම පෙන්නන්නම් මෙන්න කැමරා කියන එක මේ විදිහට සිලෙක්ට් කරාට පස්සේ මේ විදිහට කැමරාව එනවා. ඉතින් මට මේ වෙලාවේ කෙනෙක් නැති නිසා මම මේ විදිහට කම්පියුටර් එකේ තියෙන එකක් මේ විදිහට මම ගන්න උත්සාහ කරනවා. මේකත් කිසි ගැටලුවක් නැතුව මේක ක්‍රියාත්මක කරන්න පුළුවන්. මේ විදිහට කම්පියුටර් එකේ තියෙන ෆොටෝ එකක් මම මේ විදිහට අරගෙන තියෙනවා. ඊට පස්සේ මේක start editing. එතකොට මේකේ මේ විදිහට මම කිව්වේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් එනවා. ඉතින් ඒක ඉවත් කරනවා මම. ඊළඟට මේ විදිහට දැන් අරගෙන තියෙනවා. දැන් මේක බැලුවාම දැන් මේක ගැලපෙන්නේ නැහැ කියලා ඔයගොල්ලන්ට හිතෙයි බැලුවට. නමුත් කලබල වෙන්න ඕනේ. මේකේ මේ දේවල් මේ අපි ලොකුවට වෙනස් කරන්න අවශ්‍ය නැහැ. මෙතනදී අපි next කියන එකෙන් අපි ඊළඟ එකට යනවා. මෙතනදී මේ බලන්න මම අර කිව්ව විදිහට මේ මූණ අරගෙන කොටු කරලා ඔක්කොම කරලා මේකේ අරගෙන තියෙනවා අපිට මේ වඩාත් සුදුසු විදිහට මේකේ එනවා මේ විදිහට. මොනවත් විශේෂයෙන් කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් මෙහෙම තියලා මේක අපි crop කරෝතින් මේකේ අනවශ්‍ය ටික අයින් වෙලා මේ විදිහට අවශ්‍ය ප්‍රමාණය විතරක් එනවා. මෙතනදී දැන් මේක ඇත්තටම පැහැදිලිව මම මේ පෙන්වන්න ගත්ත එකක් මේ කම්පියුටර් එකේ තියෙන ෆොටෝ එකක් පවා ගන්න පුළුවන් කියන එක. නමුත් අපි ඒව නෙමෙයි සුදු පසුබිමක අපි සජීවී ෆොටෝ එක ගත්තා නම් ගොඩක් දුරට ගැටලුවක් නැතුව එනවා. ඉතින් මේක මම පොඩ්ඩක් මේ බ්‍රයිට්නස් එහෙම ජුට්ටක් වැඩි කරලා මේවා පොඩ්ඩක් මෙහෙම හදලා ගන්නවා. මේක එහෙම නැත්තම් මේ බෑග්ග්‍රවුන්ඩ් එක සුදුම නොවන වගේ ගතියක් තියෙන නිසා මේක ඇත්තටම මේ කම්පියුටර් එකෙන් ගත්ත ෆොටෝ එකක් නිසා තමයි මෙහෙම වෙන්නේ. නැත්තම් මේ වගේ දේවල් කරන්නත් අවශ්‍ය වෙන්නේ නැහැ. මේක ඉබේම එන ප්‍රමාණය වඩාත් ගැළපෙන ප්‍රමාණයකට එන්නේ. අපි දැන් next කරනවා. මෙතනදී බලන්න මේ ෆොටෝ සයිස් එක බෑග්ග්‍රවුන්ඩ් කලර් එක ඔටෝමැටිකලි කොළ පාටට මේ පසුබිමේ හරි වැටිලා තියෙනවා කියන්නේ මේ ෆොටෝ එක ගැලපෙනවා. මේක රිජෙක්ට් වෙන්නේ නැහැ බොහෝ විට. ඉතින් මේකත් රිජෙක්ට් වෙන්නේ නැතුව මේ විදිහට ගන්න පුළුවන්. කියන්නේ අපි සජීවීව අපි ගන්න ෆොටෝ එකක් කිසිම ගැටලුවක් නැතුව රිජෙක්ට් වෙන්නේ නැතුව ගන්න පුළුවන්. ඉතින් මේක අපි ඊට පස්සේ සේව් කියන එක දුන්නොත් මේ විදිහට මේක සේව් කරගන්න. ඉතින් මෙතනදී අපිට නමක් දීලා මේක සේව් කරගන්න පුළුවන්. මෙතන quality එකත් මේ JPG නැත්නම් PNG JPG තමයි වඩාත් හොඳ වෙන්නේ. බලන්න කිලෝබයිට් 177ක් විතරයි තියෙන්නේ. මැලේසියන් මේ e-visa එක සඳහා ඇප්ලයි කරනකොට එතනදී කියන්නේ උපරිම වෙන්න පුළුවන් මෙගාබයිට් 2ක් කියලා. ඉතින් මෙතනදී මෙගාබයිට් 2ක් තියා 0.2ක්වත් නැහැ. ඉතින් මෙතනදී මේකට ඕනනම් අපි මොකක් හරි අපි මේ නමක් දෙන්න පුළුවන්. ABCD කියලා දුන්නා කියන්නේ මේකෙදී තියෙන තමන්ගේ නම දීලා තියෙනවා නම් වඩාත් පැහැදිලි. මොකද පස්සේ අපි කීප දෙනෙක් නම් වීසා එකපාර අයදුම් කරන්නේ. ඒ වෙලාවේදී පහසුවෙන් මොකද ඒ වෙලාවේදී ෆොටෝ එක පෙන්නේ නැහැ නමින් ගන්න පුළුවන්. ඒක නිසා වඩාත් පහසුවේ තමන්ගේ නම දාලා මේ විදිහට සේව් කරගත්තොත්